රාජාංගනේ ඉඳලා ආවේ. රාජාංගනේ ඉඳලා. එන්න මූලිකව හේතුනේ මොකද්ද? මගේ මේ අක්මාවේ අමාරුවයි බඩේ පැත්තක කැක්කුමක් තියෙනවා දැන් මාස දෙකක් විතර. මාස දෙකක් විතර අක්මාවේ බඩේ පැත්තක කැක්කුමක් තියෙනවා. එතකොට මේකට ප්‍රතිකාර කරාද? ප්‍රතිකාර කරනවා. කොච්චර කාලයක් තිස්සේදද? දැන් අක්මාවට අවුරුද්දක් තිස්සේ ඉඳලා ප්‍රතිකාර කරනවා. අක්මාවට අවුරුද්දක් තිස්සේ ඉඳලා ප්‍රතිකාර කරනවා. බඩේ කැක්කුමට මම බෙහෙත් ගත්තේ නැහැ. මෙහෙ ඇවිල්ලා ගොඩ කැක්කුමෙන් වේදනාවෙන් හිටියේ. ඔව් අද දවසේ ඇවිල්ලා වේදනාවෙන් කැක්කුමෙන් හිටියේ. ඔව් දැන් උඩට ඇවිල්ලා යාඥා කරගත්තයින් පස්සේ බඩේ ඔයාට දැනෙන සුවේ ගැන කියන්න. බඩේ කැක්කුම නැතුව ගියා. බඩේ කැක්කුම නැතුව ගියා. පොඩ්ඩක්වත් නැහැ. අක්මාවේ වේදනාවට මොකක් කරි සුවය ඔයාට සුවේ දැනෙන එක කොහොමද ඔයාට කියන්න පුළුවන්කම තියෙන්නේ? එතනත් නිකන් සීතල වගේ දැනුණා. ඔයාගේ ඇතුලේ ශරීරය ඇතුලේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සුවේ දැනුණා. ඔයාගේ ශරීරයට දැන් කොහොමද හැඟෙන්නේ? දෙවියන් වහන්සේගේ සුවය ලැබිලා කරුණාව ලැබිලා මං සුව වුණා කියලා දැනෙනවා. සුව වුණා කියලා ඔයාට හොඳටම දැනෙනවද? අපි අත්පොළසන්නාදය දෙමු. දෙවියන් වහන්සේ අක්මාව අවුරුද්දක් තිස්සේ විඳ වේදනාවෙන් ඈව නිදහස් කළා තියෙනවා.